හෙලෝ හායි කොහොමද මං හිතනවා ඔයාලා හැමෝම ඉතින් මගේ ජීවිතේ පළවෙනි වතාවට මගේ දවසේ වෙන දේවල් අනිත් හැමෝමත් එක්ක බෙදා ගන්න යන්න තමයි මම මේ ලෑස්ති වෙන්නේ. ඉතින් විශේෂයෙන්ම කියන්න ඕනේ මේ මගේ YouTube එකේ අප්ලෝඩ් කරන ෂෙයා කරන පළවෙනි වීඩියෝ එක. ඒක ගොඩාක් අඩුපාඩු තියෙන්න පුළුවන්. වැරදි තැන් තියෙන්න පුළුවන්. ඒ හින්දා ඔයාලා එහෙම දෙයක් දැක්කොත් අනිවාර්යෙන් මේක කමෙන්ට් කරගෙන යන්න. ඔන්න ඉතින් මේ තමයි මගේ vlog journey එකේ ආරම්භය. මගේ දවස ලස්සන සාමාන්‍ය ඇත්තම මොහොත ඔයාලත් එක්ක ෂෙයා කරන්නයි මෙතනින් පටන් ගන්න. එකතු වෙලා ඉන්න කියලා කියනවා හැමෝටම. ඉතින් සාමාන්‍යයෙන් මම මගේ නිවාඩු දවසට මගේ රූම් එකේ හිටියොත් ගොඩක් වෙලා ගිහිල්ලා තමයි මම හැරෙන්නේ. සාමාන්‍යයෙන් 10:00ට 11ට විතර. මොකද කලින් දවසේ රෑමට ගොඩාක් වැඩ කරන්න තියෙනවා. අතුන් ටික හොදගන්න තියෙනවා. ගොඩක් වැඩ තියෙන හින්දා ෆිල්ම් එකක් එහෙම බලලා පහෝදාට ඉතින් ටිකක් වෙලා ගිහිල්ලා තමයි හැරෙන්නේ. මූණ එහෙම හොදලා ලස්සනට ඇඳගෙන මම මේ යන්න හදන්නේ අපේ අක්කිලා ගෙදර. මම ටක්කලා මගේ කාමරෙත් දස් කරලා දැන් මේ ගමන ස්ටාර්ට් කරන්න තමයි පටන් ගන්නෙ. ඔන්න ඉතින් මං දැන් බස් එක යන්නේ. චුට්ටක් ඇවිදගෙන යන්න ඕන. මාර රස්නේ මාර දාඩියයි පේනවනේ. මම ඉතින් බස් එක යන්න තමයි ආවේ. මම ඒ වුණාට ගොඩක් වෙලා හෝල්ට් එකේ හිටගෙන හිටියා. ඒ වුණාට ඒ වෙලේම ට්‍රාන්ස්පෝර්ට් එකක් ආව හින්දා මම ඒකේ ගියා. මොකද ඒ වෙලාවේ ගොඩක් රස්නේ ඉන්න බෑ අවසරයි පිච්චෙනවා. ඒ හින්දා මේක තමයි හොඳම විසිතුම. මම දැන් බස් හෝල්ට් එකට ඇවිල්ලා ඉන්නේ. මම දැන් බුදේය වලට යන්න ඕන හින්දා මම X3 බස් එක හරි X23 බස් එක හරි මම X3 බස් එකක් හොයන්නේ. මොකද කෙලින්ම යන්න පුළුවන් නිසා වටෙන් යන්න බැරි වෙන්න මට ටිකක් කලින් යන්න ඕන හින්දා මම X3 බස් එකක් හොයාගෙන ඒකට යන්නේ. බලමු X3 බස් එකක් දැන් තියනවද කියලා. ඔන්න මම හිතන යද්දිම X3 බස් එකක් තිබ්බා බුදේය වලට. දැන් ඉතින් යන්න තමයි තියෙන්නේ. ගොඩක් වෙලා යන්නේ නැහැ සාමාන්‍යයෙන්. මම උදේවරුවක ගියපු නිසා පොඩක් දවල් වෙලා එච්චර ඒ වෙලාවේ ගොඩක් ට්‍රැෆික් නැහැ. ඒ හින්දා විනාඩි 30න් වගේ යන්න පුළුවන් ගමනක් තමයි මම යන්නේ. මම ටිකට් ගත්තා. සාමාන්‍යයෙන් බස් වල යන අයට බස් කාඩ් එකක් තියෙනවා. ඒක තියෙන එක ගොඩක් වාසි. ඊට මම නිතරම බස් වල යන්නේ නැති හින්දා මම සාමාන්‍යයෙන් කෑෂ් වලින් තමයි පේ කරන්නේ. ඔන්න ඉතින් මම අපේ අක්කිලා ගෙදර තියෙන හෝල්ට් එකට කියන්නේ නගරයට ආවා. හෝල්ට් එක ගාව ඉඳන් අපේ අක්කිලා ගෙදරට චුට්ටක් දුරයි. ඒ හින්දා ඒ ටික පයින් යන්න ඕනේ. අතර මේක සමයක කාලේ හරිම අමාරුයි. අතරම පාරක බහලා යන්න ගොඩක් අමාරුයි. ගොඩක් රස්නේ. මම ඒත් එක්ක මේ ගාව තියෙන කෝස්ටෝ එකට ආවා. මොකද මම අද බ්‍රවුනිස් හදන්න හිතාගෙන ඉන්නවා. මං ගාව ඕන බ්‍රවුනි මික්ස් එක තියෙනවා. ඒ උනට අනිත් ටික ගන්න තමයි මං ආවේ. ඉතින් ඔන්න මෙන්න මෙයා තමයි මෙතන ඉන්න ස්පෙෂල්ම හේතුව මම අපේ අකිලා ගෙදර යන්න. මේ තමයි කයිලි අමයිරා. ඒ මගේ අකිගේ බබා.
ඔන්න මං ඉතින් ඇඳුම මාරු කරලා මගේ ප්‍රොජෙක්ට් එකට වැස්සා. මම ලොකු දෙයක් කරන්න තිබ්බේ නෑ අත්‍තරම. මම මේ මික්ස් එකට හරියම කැමතියි. ඒක ඕල්රෙඩි මික්ස් එකක්. බ්‍රවුනි මික්ස් එක. ඒක ඊසි කරන්න දෙයක් නෑ අත්‍තරම. හරි මිලිමීටර් ගානට මිලිලිටර් ගානට වෝටර් ඇඩ් කරලා එග් එකක් ඇඩ් කරන්න තියෙන්නේ. ඒ වගේම තමයි කැඩ්බරි මික්ස් එක නිසා එකේ හරිම අමුතු රහක් තියෙනවා. අනික එකේ ඕල්රෙඩි චොක්ලට් චිප්ස් ඇඩ්. මම නිකන් කැඩ්බරි චොක්ලට් එකක් උඩින් දැම්ම නිකන් තවත් රස වැඩි වෙන්න. ඒකේ සීනිත් හොඳ ගානට තියෙනවා. ඒ කියන්නේ එච්චර ගොඩාක් පෙනේ රහ නැහැ. අනික ඒක හරිම ඊසි. කියන්නේ මම හිතන්නේ විනාඩි 30ක් 40ක් යද්දී හරියට බේක් කරලා ලස්සනට ඒක කවර් අප් වෙලා එනවා. ඒ හින්දා ඊසි නිසා ලොකු වැඩක් කරන්න නැති හින්දා මේ මික්ස් එක ඇත්තටම හොඳයි. මම ගොඩක් කලාවට බ්‍රවුනි හදද්දි ඒකම තමයි ගන්න. ඒ අතරේ මම වීඩියෝ එකක් කරනවා කියලා දැනගෙන අපේ අම්මිත් කියනවා යාවත් වීඩියෝ කරන්න කියලා. මොකද ඒ වෙලාවේ යා කුසි උයෝයි හිටියේ. යා රස සෝයා එකක් හදන ගමන් ඉන්නේ. බ්‍රවුනි එක හැදෙන්න දීලා ඒකේ අන්තිම ටික මට වීඩියෝ කරගන්න අමතක වුණා. අර මම ඒක කපද්දි මං චූටි කෑල්ලකුත් කෑවා. ඒකවත් අඩු මට වීඩියෝ කරගන්න බැරි වුණා. පස්සේ තමයි මට මතක් වුණේ වීඩියෝ එකක් ගන්න ඕනේ කියලා. හරිම රහයි බ්‍රවුනි එක. ඒක ඇත්තටම හරියට ඩෙකොරේට් කරන්න බැරි වුණා. මොකද ගෙදර අයට කන්න හදපු නිසා. හරිම සොෆ්ට්, හරිම රසයි. මං හරිම ආසයි බ්‍රවුනි මික්ස් එකට. ඉතින් හවස් වුණ වෙලාවේ මං ආපහු මගේ රූම් එකට යන්න තමා මේ යන්නේ. මං ආපහු ඉතින් ආවා හෝල්ට් එකක් පාස් කරගෙන. ඊට පස්සේ මෙතන ෆැමිලි ඩිස්කවුන්ට් කඩයක් තිබ්බා. ඒකට මම ගියා. ඒ ෂොප් එකට ගියා. මොකද මට අවශ්‍ය කරන බඩු ටිකක් තිබ්බා. මම දන්නවා බහරෙන් ඉන්න කෙනෙක් නම් මේ වගේ ඩිස්කවුන්ට් කඩ, ඒ වගේම ඩුබායි ඉන්න කෙනෙක් නම් මේ වගේ ඩිස්කවුන්ට් කඩ ඕන තරම් තියෙනවා කියලා දන්නවා ඒ අය. ඒ වගේ ජාර් බොටල්ස්, එතකොට කිචන් අයිටම්ස් ඕනම දෙයක් ඒ වගේ තැන් වලින් ගන්න පුළුවන්. මං ආවේ මට අවශ්‍ය කරන බඩු ටිකක් ගන්න. ගොඩක් දවස් ඉඳන් මං හිතේ මට මේ බඩු ටික ඕන කියලා. අද නම් කොහොම හරි ගන්නවා කියලා හිතාගෙන මං මෙතෙන් ආවොත් නම් ඔයාලට පිස්සු හැදෙනවා අනිවාර්යෙන්ම. මොකද ගොඩාක් ලස්සන වීදුරු බඩු තියෙනවා. හැමදේම පොඩි අඩු මුදලකට ගන්න පුළුවන්. මම නම් පිස්සු හැදෙනවා මම මොකද්ද ගන්න ඕනේ කියලාවත් හරියට මට තේරුම් ගන්න බැරුව හිටියේ. ඒ තරම් ලස්සන ගොඩාක් බොටල්ස් එහෙම තියෙනවා. ජාර් බොටල්ස්, එතකොට වතුර බෝතල් ඕනම දෙයක් ගන්න පුළුවන්.
ඉතින් මට අවශ්‍ය කරන බර ටික නම් මං ගත්තා. ගොඩක් රෑ වෙලා. දැන් ඉතින් යන්න ඕනේ මම. සාමාන්‍යයෙන් මං ඉතින් තනියම ඇවිදින කෙනෙක්. තනියම ඇවිදින්න ආස කෙනෙක්. මං ඉතින් බර ටිකක් අරගෙන අතේ බොරටම උස්සගෙන ගියා. ඔන්න ඉතින් මම බස් එකෙන් බැහැලා ඉන්නේ. මේ තමයි මගේ රූම් එක තියෙන පැත්ත. මේ පැත්ත නම් ටිකක් ජනාකීර්ණයි. ඔන්න ඉතින් මම මගේ රූම් එකට ආවා. මම රූම් එක ක්ලීන් කරලා තිබ්බ හින්දා මට වැඩි වැඩක් නැහැ කරන්න. මම පෙන්නන්නත් ඔයාලට මම ගත්තේ මොනවද කියලා. මම ගොඩාක් දවස් ඉඳන් බලපල හිටියේ මගේ රූම් එක ඩෙකොරේට් කරන්න ඕනේ ඔය ලීව්ස් ගන්න තියෙන තැනක්. මම තෙමු එකේ බැලුවා ඒකේ පොඩි මීටර් දෙකක් විතර පොඩි මීටර් ගණන් ලොකු ගණන් වලට විකුණන්නේ. උනට මට මීටර් 5ක් හම්බුණා රුපියල් 700ක් වගේ ගානකට. ඒක වර්ත් ඒ හින්දා මම ගත්තා එකෙන් 3ක්ම පැකට්ස් 3ක්ම. ඔන්න මමගේ මිරර් එක එකෙන් ඩෙකොරේට් කරලා ඉවරයි. ඒත් එක මම මගේ කප්ස් 3කුත් ගත්තා. මම ගොඩක් දවස් ඉඳන් බලාගෙන හිටියේ මේ වගේ කප්ස් ටිකක් ගන්න. මට පොඩි ගානකට ඒ කප්ස් 3කුත් හම්බුණා ඒකේ ස්ටෑන්ඩ් එකත් එක්කම. මම ඒක අන්බොක්ස් කරලා පෙන්නන්නම්. මම ඒක අන්බොක්ස් කරන වෙලාවේ මට හිතුණානේ මට මේකට මොනවා හරි දෙයක් දාලා කන්න තිබ්බනම් කියලා. ඒත් එක්ක මං ගාව තිබ්බ යෝගට් එකකුයි බනානා එකකුයි දාලා යෝගට් ස්මූති එකකුත් හදාවුවා. ඒත් එක්ක මං අද උදේ හදලා තිබ්බ බිරියානි එක තිබ්බා. ඒ බිරියානි එකකිනුත් චුට්ටක් දාලා ඊට පස්සේ ග්‍රීන් ඇපල් එකකිනුත් චුට්ටක් කපලා ඒක ලස්සන ඩෙකොරේට් කරා කන්න නෙවෙයි ඒක ලස්සන ෆොටෝස් ටිකක් දාන්න අප්ලෝඩ් කරන්න ඕනේ හින්දා. මේ තමයි මං ඉතින් හදාහදපු රස ස්පෙෂල් බිරියානි එක. මම ඒකේ ෆොටෝ ගන්න යන්නේ දැන්. මං ඒ සෙට් එකට හරියම ආසයි. මොකද ඒක මගේ මීල් එකටම හරියන විදිහට ඒකේ ක්වොන්ටිටි එක හරි ගානට සෙට් වෙන විදිහට මේක තියෙන නිසා මට ඒකෙම හැම වෙලෙම කැම දාලා කන්න පුළුවන්. ඉතින් ඔන්නම තමයි මගේ නිවාඩු දවසක් සාමාන්‍යයෙන් ගෙවන විදිහ මම අලත් එක්ක බෙදා ගන්න හරිම හොනස්ට්ලි. ගොඩක් අඩුපාඩු තියෙනවා. ඒ අඩුපාඩු හදාගන්න ඔයාලා මට අනිවාර්යයෙන්ම උදව් කරයි කියලා මම හිතනවා. වීඩියෝ එකේ තියෙන අඩුපාඩු තියෙනවා නම් ඒක කමෙන්ට් කරලා මගේ වීඩියෝ එක ෂෙයා කරලා ලයික් කරලා සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න කියලා මම ඉල්ලනවා. ඉස්සරහටත් මේ වගේ ලස්සන වීඩියෝ බලා ගන්න ඕන නම් මගෙත් එක්කම රැඳිලා ඉන්න. ඔයාලට සුබ වෙන්න ඕන කියලා ප්‍රාර්ථනා කරනවා. See you guys.